good morning. අද මං හිතුවා මිනි vlog එකක් අරන් ඉන්න. මම වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිතන් හිටියේ. මේ වැඩ කරනකොට මට හිතුණා මිනි vlog එකක් කරන්න කියලා. මේ නම් මම හිතන්නේ වීකෙන්ඩ් එකේ සෙනසුරාදාට අනිවාර්යයෙන්ම මගේ කාමරේ ඔක්කොම බෙඩ්ෂීට් අයින් කරලා අස් කරනවා. ඇඩි වෙලා තිබුණේ. ඒකින්ද ද වීකෙන්ඩ් එකත් හින්දා මම ඉස්සෙල්ලම කාමරය අස් කරන්න ගත්තා. ඉතින් මේ කොට්ටුර දෙක ගත්තා. කොට්ට දෙකට දාන්න කියලා. හැබැයි ඒ කොට්ටුර දෙක මදි ඇත්තම කිව්වොත්. ඒ කියන්නේ අපේ පරණ කොට්ට වලට ඇති. දැන් අපි අර අලුතෙන් කොට්ට ගත්ත හින්දා ඒ කොට්ට ලොකුයි. තියෙන කොට්ටුර වලට වැඩිය ලොකුයි. ඉතින් අම්මට කිව්වා වෙන තියෙනවා නම් කොට්ටුර දෙකක් හොයලා දෙන්න කියලා. කොට්ට දෙකත් අම්මට දීලා මම ඔන්න කාමරේ නම් අස් කරගත්ත කොහොම හරි. මං හරි ආසයි. ඉතින් මගේ කාමරේ අස් කරලා ඉවරනහම මේ හරි නිදහස්. මේ නම් මේ පොඩි වැඩකට මම ලෑස්තිනේ මගේ විෂන් බෝඩ් එක හදන්න. මම විෂන් බෝඩ් මීට කලින් හදලා නැහැ. බලමු. ඉතින් අන්න මගේ පුංචි යාළුවා. ඒ තමයි මගේ ඕකීඩ් යාළුවා. ඉතින් ඒගොල්ලොත් එක්ක මම ඉතින් මගේ කාමරේ හැඩ බලනවා. මට පුළුවන් උපරිමයෙන් ඉතින් මම අස් කර ගන්නවා ගොඩක් දුරට. මං ආස නැහැ ටිකක් අපිලිවෙලට ඉන්න. සතියක සැරයක් අනිවාර්යෙන් මුළු කාමරේම මම හොඳටම ක්ලීන් කරනවා. ඉතින් සුද්ධ කරන දවස සෙනසුරාදා හරි ඉඳ තමයි ගොඩාක් දුරට කෙරෙන්නේ. මං සෑහෙන්න මගේ කාමරේම තමයි වීඩියෝ කරලා තින්නේ. ඉතින් ගේස් කරන අස්සේ බඩගින්නක් ආවා. බඩගින්නක් ආවට මට කන්න හරියන එකක් තිබුණ නැහැ. ඒ කියන්නේ බත් තිබුණා. මට හිතුන්නේ නැහැ බත් කන්න. ඊට පස්සේ ඉතින් ඒ හදිසියට හදාගෙන තියෙන නූඩල්ස් තමයි මම නූඩල්ස් කියන දේ 0 කරලා තිනවා. මම කන්නේම නැහැ නූඩල්ස්. ඒතර වෙනසකටත් එක්ක මම මේ පප්පරේ බ්ලාස්ට් එක අරගෙන තිබුණා. ඒ කියන්නේ ඒක ආව අලුතම නිකන් try කරලා බලන්න කියලා. ඒත් කෑවේ නැහැ. මට කන්නම හම්බුන්නේ නැහැ. මේ ඉතින් අද හිතුණා මේක try කරලා බලන්න. මම වැඩි මැගී නම් කන්නේ නැහැ. ඉස්සර මැගී රස වුණාට දැන් මැගී රස නැහැ ඇත්තටම. කින්ද මම වැඩි මැගී කන්නේ දැන් කොහොමත්ම කන්නේ නැහැ. ඒත් අර මම වීඩියෝ එකක් දැන් කරනවා කියලා දන්නේ හින්දා මට හිතුණා මේක නිකන් try කරලා බලන්න. වතුර එකත් රත් කරලා ඔන්න ඔකට කොහොම දාලා මම වහලා තිබ්බා. හදන විදිය චුට්ටක් බලාගත්තා. ඒත් මම දන්නවා ඉතින් ඕක එකම විදිය හදන්නේ මහ ලොකු දෙයක් නෑ නේ. ඉතින් ඕකේ වහලා ටිකක් තැම්බෙන්න තිබ්බා. ඉතින් තැම්බින් ටිකක් වෙලා තියලා මං ඇවිල්ලා බැලුවා. මට චුට්ටක් තැම්බිලා මදි වගේ කියලා හිතුණා. ඒකද මං ආයි වහලා තිබ්බා. හැබැයි ඉතින් ආයි තැම්බිලාද කියලා මට බලන්න මතක් වුණේ. මම ගේත් අස් කරලා ඔක්කොම වැඩි වුණාට පස්සේ. එතකොට ඉතින් ටිකක් තැම්බිලා වැඩි කියලා හොන්දටම වැඩි වෙලා තිබුණේ තැම්බිලා. ඉතින් මට ගේස් කරන්න ගියාට පස්සේ ඒක අමතක වුණා ඇත්තටම. ඉතින් දැන් මම මගේ ගේස් කරන ගම මම මේ කෑල්ල විතරයි ගත්තේ. ඉතින් ගේ අස් කරන ගමන් ඉන්නේ මේ ඝන දෙවියෝ. ඊට පස්සේනේ දුර්ගා මෑණියන්ගේ පිළිමයක් තියෙනවා. මම වඳිනවම නෙමෙයි. හැබැයි මම ඝන දෙවියෝ නම් මම ඉස්සර ඉඳලම මම අදහනවා කියන්නේ වඳිනවා. ඉතින් මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා දුර්ගා මෑණියන්ගේ පිළිමකුත් මම ආසාවට ගෙනල්ලා ඉතින් කියන්නේ ආසාවට නෙමෙයි මම ගෙනල්ලා ඉතින් මම ටිකක් වඳිනවා කියන්නේ හිම අන්ධ භක්තියෙන් නෙමෙයි. හඳුගෝරක් පත්තු කරන උදේ හවස. ඉතින් එතනත් මම හැමදාම පිරිසිදු කරනවා. ඉතින් ඔගේ හැමදාම වගේ ඉතින් පීනවා සුද්ධ කරන එක හැමදාම මම කරනවා. ඉතින් මොකද ඒ තරමට දූවිල්ල තියෙනවා. හරි උනේ කෑල්ල තස් කරලා ඉවර කරගත්තා. මේ පැල දෙක ඔය ටිවි ස්ටෑන්ඩ් එක දෙපැත්තේ තියලා තියෙන පැල දෙක අලුතෙන් මං ගෙනාවේ.
මේක තමයි ගොඩක් මං හිතන්නේ ගැළපෙන්නේ ඊතරට. මම දැන් ආයෙ ගියාම මේන් පැලයක් අපව අරගෙන ඉන්න ඕනේ. මං ආසයි මේකට. ඒක හරි ලස්සනයි. අනිත් එකත් ලස්සනයි. හැබැයි මෙතන දෙපැත්තට බැලන්ස් වෙන්නේ මේකෙන් එකක් ගෙනලා තිබ්බොත් කියලා මට හිතෙනවා. ඉතින් මේ ගණ දෙවියන්ගේ පිළිමේ මේක මම ගත්තේ මම දැන් මාස 2කට විතර කලින් ගියා මෝන්දර කෝවිලට. ඉතින් මෝන්දර කෝවිල මාර ලස්සනයි. මම වීඩියෝ එකක් කරන්න හිතන් ගියේ වීඩියෝ කරන්න බෑ එතන. ඉතින් මට එතනට ගියප එක මතක හිටින්න මතක සටහනක් විදිහට තමයි මම මේ චූටි ඝන දේව පිළිම ගත්තේ. මට ඒ ඔක්කොගෙම මගේ හිත ගියේ මේකට. දැන් අපි ඔක්කොම වැඩි ඉවරයි. මම වොෂ් එකක් දාගන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඉතින් මම ඇඟට ඔල්ලන ඒවා ටික තමයි ඉතින්. ඇඳුමක් එහෙම දාගෙන ෆ්‍රෙෂ් එකේ ඉන්න ඕනේ අප්පා. දාඩියයි ගෙවල් ලස් කරලා වැඩි වුණා මාර දාඩියයි ඉතින්. කොණ්ඩෙත් ගැට ගහගෙන දැන් ඉතින් මගේ මූණට අඩුම කුඩුම ටික උලා ගන්න යන්නේ. මේක නම් මම ස්පීඩ් කරලා ඇත්තේ. මම ওই ටෝන එතකොට මගේ ෆේස් ක්‍රීම් එක ඒවා ටික තමයි ඉතින් ඔතනයි තියෙන්නේ. මම ඇප්ලයි කරන එක ඉතින් මම ඒවා ලොකුවට වීඩියෝ කරන්න ගියේ නැහැ මේ මොකද ගොඩක් වෙලාව යන හින්දා. ඉතින් ඔය නම් මම කරන්නේ මගේ ඩබල් චින් දැන් පොඩ්ඩක් ඇවිල්ලා තිනවා. ඒකට පොඩි මසාජස් ටිකක් තමයි කරන්නේ. ඒක අඩු කරගන්න ඕනේ. දැන් ආයි ඩබල් චින් ඇවිල්ලා මේ නා ෆේස් එකට පොඩි මසාජ් එකක් කළේ. ඉතින් ඔහම තමයි ওই ටික කරන්නේ. ඉතින් බොඩි ලෝෂන් එක ඇප්ලයි කරලා සුවඳ තව ටිකක් හොඳට දැනෙන්න මම මේ බේබි ක්‍රීම් එකයි බේබි කලෝන් එකයි තමයි මම ගොඩාක් දුරට ගෙදර ඉන්නකොට පාවිච්චි කරන්නේ. ඒ දෙකේ හොඳ සුවඳක් තියෙනවා. ඉතින් ඔන්න මම ලෑස්ති වුණා ඔය ඉන්න ලස්සනට. ඉතින් වොෂ් කරලා හරි මොනවා කළත් වීඩියෝ කරන්න ගත්තත් හරි මම ගොඩාක් වෙලාවට ඉන්නේ කන්නඩි ඉස්සරහා තමයි හැඩ බල බල. ඕක තමයි රාජකාරිය මගේ. හරි හරි මම මාන බඩගිනි මං යනවා කන්න. කන්න ආවේ මම මේක මික්ස් කරලා තියලා ගියේ. මං කිව්වත් වගේ මේක හොඳටම තැම්බිලා වැඩි. ඒත් කමක් නෑ. ඉතින් දැන් මගේ මේ වෙලාවේ මගේ බඩගින නිවන්න මට හම්බ වෙච්ච දේනේ. ඉතින් ඒක මම නරකයි කියන්නේ නැහැ. මං මේ කෑම එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හැබැයි චරික රස නම් මදි. ඒ ඇස්සේ මේ අපි උපුදප මල්ලත් ඇවිල්ලා එයත් ඉල්ලනවා එයාට ඕනි කියලා බලන්නකෝ. එයාට දෙන්න ඕනේ. කෑවෙත් නැහැ බුරුවට. ඉතින් මේ වෙලාවේ ආටක නාටක යනවා. ඒකත් බලන ගමන් මම මේක කන ගමන් තමයි ඉන්නේ. ඒක යන ජෝක් වලට හිනත් යනවා. ඒක කන ගමන් ඇත්තටම ලොකු රසක් නැහැ මේකේ හිම කියන්නේ. හැබැයි කන්න පුළුවන්. කියන්නේ වෙලාව හැටියට හොඳයි. ඒ උනාට ලොකු එහෙම අර කොත්තු මීවල තරම් ඒ රසත් එක්ක මේක කොහොමත් කම්පෙයාර් කරන්න බෑ. මොන මේ වෙලාවේ මේ hina යන්නේ මේ නිවුස් වලට ගියා මේ නීති විරෝධී මත්පැන් භාවිතා කරන පිරිස අඩු කරන්න සුරාබද දෙපාර්තමේන්තුවෙන් මේ අලුත් මත්පැන් වර්ගයන් නිෂ්පාදනය කරනවා කියලා. ඉතින් ඒකට hina යන්නේ නැද්ද කියන්නකෝ. ඇත්තටම ලංකාව මාරයි. කියන්නේ මොකක් හරි මත්පැන් පානය කරනවා නම් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් මේ මිනිස්සු එකෙන් බුදව ගන්නනේ අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම නෑ. ඒ කියන්නේ දැන් නීති විරෝධී මත්පැන් පානය කරනවා කියලා ඒක වැඩිපුර මිනිස්සු භාවිතා කරනවා කියලා ඒකවම කරගන්න අලුත් මත්පැන් වර්ගයක් රජයෙන් නිෂ්පාදනය කරලා මිනිස්සුන්ට දෙනවලු. එතකොට ඉතින් කොහොමද දෙකම එකයිනේ. මම මේ තනියෙන් කල්පනා කරගෙන hina වෙන්නේ. මම මේක තනියම කල්පනා කරන මොකක්ද නිවුස් එකේ තියෙන තේරුම කියලා. ලංකාව නම් ආතල් රටක් අනේ. හරි. මාරි එක පැත්තකින් තියලා මම ඉතින් මේක කෑවා. ඉතින් මේ කෑම වලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම. ලොකුවට රසක් නැති වුණත් මගේ බඩගින්න නිවන්න මේක ලොකු උදව්වක් වුණා මට.
කාලා ඉවරයි. ඉතින් කාලා ඉවර වෙලා යනවා මගේ ජර්නල් එකේ වැඩ ටිකක් තියෙනවා කරන්න. යා මේ ජර්නල් එක ඉතින් මට දවස් 2-3ක් ලියන්න බැරි වුණා. ඉතින් අද හිතුවා අනිවාර්යෙන් මගේ ෆ්‍රී ටයිම් එකක් අරගෙන අනිවාර්යෙන් මේ ජර්නල් එක මම ලියනවා කියලා. මම ඉස්සර ජර්නල් ඒව මුකුත් මම කරන්න පුරුදු වෙලා හිටිය කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් මම කරනවා. දැන් මම ජර්නල් එක කරනවා. ඒව ගොඩක් දේවල් කරනවා. එතකොට මම විෂන් බෝඩ් එකක් හදලා තිනවා. ඒක නම් ඇත්තටම මම එහෙම කියන්නේ සාමාන්‍ය මගේ ජීවිතයේ යම් කිසි ටාගට් එකක් ඉලක්ක කරගෙන තමයි මම විෂන් බෝඩ් එක හැදුවේ. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නගේ විෂන් බෝඩ් එක නෙමෙයි. ඒක හදන විදිය මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒ ඇස්සේ ඉතින් මෙන්න මෙයත් ඇවිල්ලා ඔය පීනවනේ උපුදුප හොයනවා. මම යන්නේ කොහෙද? ඒ යන තැනකට වෙලා තමයි එයත් ඉන්නේ. සෙල්ලම් කරන්නට ගහනවා මට. ඉතින් දැන් බෑනේ මම වැඩක්නේ. ඊට පස්සේ මගෙත් එක තරහ වෙලා වගේ ආක බලාගෙන නිදාගත්තා යා. ඔය මං කතා කළාට දැන් බලන්නේ නෑ. පේනව නෝ ඉන්නේ. මිප බදාගෙන නිදාගෙන මල කෝලම. ඉතින් දැන් මම මේ කරන්නේ මගේ විෂන් බෝඩ් එක හදන එක. මම ඊට කලින් නම් විෂන් බෝඩ් එකක් හදලා නැහැ. මේ මගේ එක ටාගට්ස් කියන්නේ මේ අවුරුද්ද ඇතුළත මන්ට හැබෑ වෙන්න ඕන කරන හීනයක් ගැන ඒකට ගැළපෙන විදිහේ ලස්සන පින්තූර ටිකක් එකතු කරලා මගේ විෂන් බෝඩ් එක මේ හදාගන්න ගමන් ඉන්නේ. ගොඩ කාලෙකින් ඒ වගේ වැඩක් මං කළේ. ඇත්තටම මං හරි ආසාවෙන් එක කළා. ෂෝක් ඉතින් මම මේක බිත්තිය නම් ගහන එකක් නෑ. මොකද මම වැඩි කැමති නෑ බිත්තිය දිගට එක ඒවා අලවකින් තියාගන්න. මං කැමති ටිකක් බිත්තිය අර තියෙන විදිහටම තියෙන්න. දැන් මේක පොඩි ලස්සන පොඩි ඩෙකොරේෂන් ටිකක් දාලා මගේ විෂන් බෝඩ් එක මම මේ චුට්ටක් හැට කරගන්නවා. ඔන්න වැඩ ඔක්කොම ඉවරයි. ඉතින් ඔන්න මෙයත් එක චුට්ට සෙල්ලම් කරන්න එන්න තමයි හිතුවේ. මොකද මෙයා ඉන්න දෙන්නේ නැහැ. හරි එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම මගේ වීඩියෝස් වලට comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye.